සාදරයෙන් පිළිගන්නවා මගේ රෝඩ්ටක් YouTube channel එකට සියලු දෙනාම. ඔන්න යාළුවනේ අදත් අමුතුම වීඩියෝ එකක් අරගෙන මම ආවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ඊට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝ ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු අරන් එන වීඩියෝ එක මොකක්ද කියලා. අපි යන් වීඩියෝ එකේ ඉස්සරහට අපි බලමු විසි කරපු සල්ලි අහිඳින විදිහ. ඔයගොල්ලෝ බලයි මේ ප්ලාස්ටික් බෝතලයක් අතේ තියාගෙන මොකද කරන්න කියලා. විසි කරපු සල්ලි බලන්න යන් කියලා. මේ මොනවාද පෙන්වන්නේ කියලා. නෑ යාළුවනේ, මේවා තමයි සල්ලි. ඇත්තටම මේවා සල්ලි. මේවා විසි කරලා තමයි තියෙන්නේ. මේවා ඇහිඳාම ඇඟල එකතු කරගත්තාම මේවා අපිට සල්ලි කරන්න පුළුවන්. මම පෙන්වන්නම් මේවා සල්ලි කරගන්නේ කොහොමද කියලා. මේක ලොකු කතාවක් තියෙනවා. සල්ලිම විතරක් නෙමෙයි. ලොකු දිග කතාවක් තියෙනවා. අපි හැමෝටම හිතර ගන්න දෙයක් තියෙනවා මේකේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා යාළුවනේ මම ඉදිකිරීම් ශාස්ත්‍රයේ රැකියාව කරන්නේ රුමේනියාවේ අරාද් නගරේ. ඉතින් අපි මේ රැකියාවත් එක්ක අපිට ගොඩක් ඇත්තට මේ පරිසරයේ හැම තැනටම යන්න අවස්ථාව ලැබිලා තිනවා. හේතුව තමයි අපි එක තැනක ඉඳන් මේ අපි මේ රැකියාව කරන්නේ. මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ රැකියාවට අපිට හැම තැනටම යන්න වෙලා තියෙනවා. ඒ යනකොට අපිට ගොඩක් අත්දැකීම් හම්බ වෙනවා. ඇත්තට මේ රටේ මේ ප්ලාස්ටික් බෝතල් එක්ක වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි මේගොල්ලෝ මේ ප්ලාස්ටික් බෝතල් විකුණලා මිනිස්සුන්ට සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්නේ. මෙන්න මේ මාක් එක තියෙන්න ඕනි මේ හැම බෝතලයකම. එතකොට මේ මාක් එක තියෙන බෝතල් තමයි අපිට ගිහිල්ලා මැෂින් එකට දාන්න පුළුවන්. ඉතින් හැම සුපර් මාකට් එකක් ඉස්සරහම මැෂින් එකක් තියෙනවා අපිට මේ බෝතල් දාන්න පුළුවන්. ඉතින් අපි මේ බෝතල් එකතු කරගෙන ගිහිල්ලා මේ මැෂින් එකට එක දාන්න තියෙන මම ඔයගලන්ට වීඩියෝ එකේ ඉස්සරහදී පෙන්නන්නම් අපි කොහොමද අරන් ගිහිල්ලා දාන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේ මගේ යාළුවා මෙතන මේ වීදුරු මේ ප්ලාස්ටික් බෝතලේ තියෙන බාකෝඩ් එක. ඒ බාකෝඩ් එක පැහැදිලිව තියෙන්න ඕනේ. ඒක තමයි මේ පීන්නේ දුවිලි ගෑවිලා තියෙන හින්දා. මොකද නැත්නම් මේ බාකෝඩ් එක රීඩ් කරන්නේ නැත්නම් අපිට ඒක දාන්න අමාරුයි මැෂින් එකට. ඉතින් අපි දැන් මේ එකතු කරපු බෝතල් තමයි දැන් මේ පිහදලා කරලා ලස්සනට ලෑස්ති කරන්නේ. අපේ නේපාල් යාළුවෙක් තමයි ඒ ඉන්නේ. ඉතින් බලන්න මේ සති දෙකක් ඇතුළත අපි දෙන්නත් එක්ක එකතු කරගත්ත බෝතල් බලන්න කොච්චරක් තියෙනවද කියලා. මම ඕගොල්ලන්ට කියන්නම් මේකේ හම්බ වෙන ගාණක් කීයක්ද කියලා. අන්තිමට ඉතින් බලන්නකෝ මේ බාකෝඩ් එක දුවිලි ගෑවිලා තිබ්බොත් අපි ඒක පොඩ්ඩක් පියදලා කරලා හදන්න ඕනි. මොකද නැත්තම් බාකෝඩ් එක රීඩ් කරන්නේ නැති හින්දා. ඉතින් යාළුවනේ බලන්න ඇත්තට මේක මේ සල්ලි ඉපෙීමම නෙමෙයි අපේ අදහස. අපි මේ ලෝකෙ කොහේ හිටියත් අපි පරිසරයට ආදරය කරන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ මේ පෘථිවියත් එක්ක. එතකොට අපි මේ පරිසරය පිරිසිදුවට තියාගන්න ඕනේ. ඉතින් පරිසරය පිරිසිදුවට තියාගන්න අපි ලෝකෙ කොහේ හිටියත් අපිට ඒක කරන්න උදව් කරන්න පුළුවන්. අපි මොන රටක හිටියත්. ඇත්තටම මේකට මේ ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. අපි මේ වැඩ කරන ගමන් තමයි මේවා එකතු කරගන්නේ. ඉතින් අපිට ගොඩක් වෙලාවට පාරවල් වල අපි යනවා. අපිට යද්දි මේවා හම්බ වෙනවා. මෙන්න මේ බෝතලේ මේ මාක් එක තියෙන ওই බාකෝඩ් එක ළඟ ඒ බෝතල් විතරයි මැෂින් වල රීඩ් කරන්නේ. ඉතින් මේ අලුතෙන් ගහන බෝතල් ඔක්කොම ඒ මාක් එක තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඔන්න අපි දැන් බෝතල් ටික සුද්ධ කරලා ඉවරයි. ඔක්කොම දැන් ලස්සනට කවර වලට දාගත්තා, හදාගත්තා. දැන් අපිට අරන් ගිහිල්ලා විකුණලා සල්ලි තමයි ගන්න තියෙන්නේ. ඉතින් බලමු ඉතුරු ටිකත් කොහොමද ඉස්සරහට අපි කරන්න කියලා. ඔන්න යාළුවනේ අපේ වාහනේ. ඔන්න දැන් අපි වාහනේට පටවන්න තමයි යන්නේ. මගේ යාළුවා අරන් එනවා බෝතල් උර දෙක. අපි අනිත් කට්ටියත් බලන් ඉන්නවා. උර දෙක නම් ගෙනාවා. අපි දැන් උර ටික පටවලා අපි දැන් අරන් යන්න තමයි යන්නේ. මේක සල්ලි කරන්න. ඇත්තටම යාළුවනේ මේක අපිට පොඩි අමතර ආදායමක් තමයි. මෙහෙමයි මේක ඉතින් ෆැක්ටරියක් ඇතුලේ වැඩ කරන කෙනෙක්ට කරන්න බෑ. මොකද මේ රුමේනියාවේ ඇවිල්ලා බෝතල් එකතු කරන්න බෑනේ. අපේ රැකියාව කරන ගමන් අපිට මේ අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි වැඩි වෙහසක් දරන්න දෙයක් නෑ. මොකද අපි නිතරම පරිසරයත් එක්ක ගැටෙන්නේ අපේ රැකියාවත් එක්ක. ඉතින් ඔන්න අපි දැන් බෝතල් ටික දාගෙන
වාහනේ අපි දැන් යන ගමන් තමයි ඉන්නේ මේ ටික විකුණන්න. ඔන්න යාළුවනේ අපි දැන් ආවා අදාළ තැනට. ඔන්න බලන්න දැන් කොහොමද මේ මැෂින් එකට බෝතල් දාන්න කියලා. ඉතින් බලන්න මේ රටේ මේ පොඩි දරුවෝ පවා මේ දෙමව්පියෝ මේවට පුරුදු කරනවා. බලන්නකො මේ පොඩි දරුවෝ පවා ඇවිල්ලා මේ බෝතල් දානවා අම්මලා තාත්තලාත් එක්ක ඇවිල්ලා. ඉතින් මම මේක වීඩියෝ කරගත්තේ අත්තට පෙන්වන්න පොඩ්ඩක්. අපි පොඩි කාලේ ඉඳලම පරිසරයට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. බලන්න මේ ගෑනු කෙනෙක් මේ ආවේ රේන්ජ් රෝවර් රථයකින්. මට ඒක වීඩියෝ කරගන්න බැරුණා මොකද ඒක විශේෂයෙන් පෙන්වන්න ඕනේ. රේන්ජ් රෝවර් එකකින් ඇවිල්ලා බෝතල් දානවා කිව්වම ඔයා හිතන්නකෝ සාමාන්‍යයෙන් අපේ රටේ නම් එහෙම කරනවා අඩුයිනේ. සල්ලිම නෙවෙයි. මෙතන පරිසරයට ආදරය කරන එක තමයි අපි වැදගත් වෙන්නේ. අපිට මහා ලොකු සල්ලියක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට අමතරව කීයක් හරි අපිට එනවනේ එදිනෙදා අපේ වියදමක් කරගන්න. ඒක අපිට සෑහෙන්න වටිනවා. එතකොට ඉබේටම අපේ පරිසරයට අපින් සේවයක් වෙලා. ඉතින් බලන්න මගේ යාළුවා මෙන්න මේ බෝතල් ටික දැන් මේ මැෂින් එක ඇතුළට දානවා. මේ මැෂින් එක ඇතුළට දාලා බටන් එකක් තියෙනවා ප්‍රෙස් කරාම අපිට එනවා අපි දාපු බෝතල් ගානට බිල් එකක්. ඊට පස්සේ අපි බිල් එක එකතු අරගෙන ගිහිල්ලා අපි ඒක දෙන්න ඕනේ අදාළ සුපර් මාකට් එකේ කැෂියර් එකට දුන්නම අපිට රිසිට් එකේ තියෙන මුදල අපේ අතට හම්බ වෙනවා. අපි ඒක බලමු ඉස්සරහට මම පෙන්නනවා. ඇත්තටම යාළුවනේ මම කියන්න කැමතියි අපේ ලංකාවේ ජනාධිපතිතුමාට ඒ වගේම පරිසර ඇමතිට මේ වගේ දේවල් අපේ රටටත් හඳුන්වා දෙන්න. මම හිතන්නේ දැන්ට අපේ රටේ ප්ලාස්ටික් එකතු කරන කර්මාන්ත ශාලා තියෙනවා. හැබැයි මේ වගේ ප්‍රචලිත වෙච්ච මිනිස්සුන්ගේ ළඟට ගිය වැඩසටහනක් නැහැ. මේ බලන්නකෝ අපිට බෝතල් දැම්මාම මැෂින් එකෙන් හම්බෙච්ච රිසිට්. ලංකාවටත් මෙන්න මේ වගේ දේවල් හඳුන්වලා දෙන්න කියලා මම රජයෙන් ඉල්ලා සිටිනවා. මොකද ලංකාව කියන්නේ ලස්සන පරිසරයක් තියෙන රටක්. අපි ඒක රැකගන්න ඕනේ. ඉතින් අපි දැන් සල්ලි ගන්න ඇතුළට යන්න තමයි මේ හදන්නේ. අපි බලමු අපිට කීයක් හම්බ වෙනවද කියලා. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න මගේ Road Talk channel එක. ඒ වගේම තමයි මගේ වීඩියෝ share කරන්න. මේ අත්දැකීම් හැමෝමත් එක්ක බෙදා ගන්න. ඉතින් බලමු අපිට කීයක් හම්බ වෙනවද කියලා. මෙතන තියෙනවා යාළුවනේ මේ රිසිට් වල ගාන එකතු කරාම ලෙව් 108ක්. ලෙව් 108ක් කියන්නේ ලංකාවේ දැන් තියෙන මුදලින් රුපියල් 7000ක් වගේ ගාණක්. ආසන්න ගාණක් 7000කට ආසන්න ගාණක්. ඉතින් බලන්න යාළුවනේ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. බලමු අපි කවුන්ටරයට මේ රිසිට් ටික දීලා සල්ලි ගන්න කොහොමද කියලා. බලන්නකෝ මගේ යාළුවා තියන් ඉන්නවා රිසිට් ටික දෙන්න. ඔන්න එයා ඉල්ල ගත්තා. එයා බලනවා රිසිට් වල තියෙන ගාන චෙක් කරලා ගහලා ඒ ගානට අපිට එයා සල්ලි දෙනවා. ඔන්න යාළුවනේ අපිට සල්ලි හම්බ වුණා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඉතින් බලන්න රුපියල් 7000කට කිට්ටු වෙන මුදලක් අපි ගත්තා.